ඔයගොල්ලෝ හැමෝටම ඔන්න ඉතින් අදත් මගේ channel එකට මම ඔයගලන්ව ආදරෙන් පිළිගන්නවා. අපි ජීවත් වෙන්නේ ගොඩක් රස්නේ රටකනේ. වෙන රටවල වල වගේ නෙවෙයි අපේ රටේ අවුවට ස්කින් එක ටක් ගාලා කළු වෙනවා. ඉතින් ඒ තරම්ම සැර අවුවක් තමයි අපිට තියෙන්නේ. ඉතින් ටක් ගාලා ස්කින් එක ටෑන් කලර් වෙනවා. එහෙම නැත්නම් අඳුරු පැහැයක් ගන්න අවුවක් තමයි අපේ රටේ තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපි ස්කින් එක පරිස්සම් කරගන්න sun protection එකක් use කරත් ඒක අපි පැය 3න් 3ටවත් use කරන්න ඕනි. එතකොට තමයි හරියටම ස්කින් එක ප්‍රොටෙක්ට් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි sun protection එකක් අපි හරියට තෝරගන්නත් ඕනේ. ඉතින් සමහර sun protection වර්ග තියෙනවා අපි ස්කින් එකට ඇප්ලයි කරාමත් ඒක හරියට මූණේ හිටින්නේ නැහැ. හරියට පිටි ගාල වගේ කෑලි කෑලි මූණේ හිටිනවා. ඒ විතරක් නෙමෙයි dry look එකක් පවා මූණට එනවා. ඉතින් අද ඉඳලා ඔයාලට ඒ ප්‍රශ්න ගැන වද වෙන්න උවමනාවක් නැහැ. මොකද මම මේ හදන පැක් එකට පුළුවන් ඔයාලගේ ඩල් ස්කින් එක, අවුවට පිච්චුණු ස්කින් එක සම්පූර්ණයෙන්ම සුවපත් කරන්න. ඉතින් මේ පැක් එක ඔයාලට අවුවට නිරාවරණය වෙන හැම දවසකටම පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි දැනටමත් ඔයාලගේ ස්කින් එක අවුවට පිච්චිලා ඩාර්ක් වෙලා නම් තියෙන්නේ. ඔයාලා මේ පැක් එක පාවිච්චි කරන පළවෙනි පාරෙන්ම ඔයාලට ලොකු වෙනසක් දකින්න පුළුවන්. මොකද මේ පැක් එක හදන්න මම පාවිච්චි කරලා තියෙන්නේ ඊටමත් ලෙහෙසියෙන් පහසුවෙන් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය කිහිපයක්. ඒ අමුද්‍රව්‍ය ඔයාලගේ ස්කින් එකට නැචරල් බ්ලීචින් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් ඔයාලට ලොකු විශ්වාසකින් මේක පාවිච්චි කරලා ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ පැක් එක හදන්න මුල්ම අමුද්‍රව්‍ය විදිහට මම පාවිච්චි කරන්නේ මී පැණි. මී පැණි තේ හැන්දක් හෝ තේ හැන්දි දෙකක් ඔයාලා මේ භාජනයට එකතු කරගන්න. මේ පැණි කියන්නේ හොඳ ප්‍රතිඔක්සීකාරක ද්‍රව්‍යයක්. ඒ වගේම හොඳ බැක්ටීරියා නාශක ගුණයකුත් තියෙනවා. ස්කින් එක කූල් කරනවා, අවුවට පිච්චුනහම සුවපත් කිරීමේ හැකියාවත් මේ පැණි වලට තියෙනවා. ඊට අමතරව මේ පැණි වලට පුළුවන් ඔයාලගේ ස්කින් එකේ කැලල් තියෙනවා නම් ඒ කැලල් ඉක්මනටම සුවපත් කරන්න. ඉතින් ඊළඟ අමුද්‍රව්‍ය විදිහට මම පාවිච්චි කරන්නේ lemon යුෂ. ඔයාලට lemon හෝ lime මේ කියන වර්ග දෙකෙන් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ lemon හරි දෙහි හරි වර්ග දෙකෙන් ඕනෙම එකක් ඔයාලට මේකට පාවිච්චි කරන්න පුළුවන්. lemon වල තියෙන natural cleansing ගුණය හා natural bleaching එකක් විදිහට වැඩ කරන ගුණය නිසාම ස්කින් එක හොඳට exfoliate කරලා පිරිසිදු කරලා මැරුණුහම damage වුණුහම ඉවත් කරනවා. ඒ විතරක් නෙවෙයි lemon වල citric acid බහුලව තියෙන හින්දා අඳුරු පැහැවෙලා තියෙන dead skin cells ඉවත් කරලා හැම පැහැපත් කරනවා. ඉතින් ඔයාලා දෙහි උෂ වලිනුත් තේ හැන්දක් හෝ තේ හැඳි දෙකක ප්‍රමාණයක් මේකට එකතු කරගන්න. ඊට පස්සේ මේ අමුද්‍රව්‍ය දෙක හොඳට ඔයාලා mix කරන්න ඕනේ. දෙක එකට හොඳට combine වෙනකන් ඔයාලා හොඳට mix කරගන්න. ඊළඟ අමුද්‍රව්‍ය විදිහට මම මේකට පාවිච්චි කරන්නේ කස්තුරි කහ. ඉතින් ඔයාලට කස්තුරි කහ බෙහෙත් කඩවල වලින් මිලදී ගන්න පුළුවන්. ග්‍රෑම් 25 ඉඳන් පොඩි ගානකට ඔයාලට බෙහෙත් කඩවල වලින් මේ කස්තුරි කහ මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කස්තුරි කහ නැත්නම් සාමාන්‍ය කහ වුණත් මේකට එකතු කරගන්න පුළුවන්. නමුත් කස්තුරි කහ වලින් සාමාන්‍ය කහ වලට වඩා ස්කින් එකට ලොකු ගුණයක් දෙනවා. විශේෂයෙන් මේ වගේ පැක් එකකදී මොකද මේක අපේ ස්කින් එකේ ටෑන් එක නැති කරන්නේ මේ පැක් එක පාවිච්චි කරන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවකට ඔයාලා කස්තුරි කහ පාවිච්චි කරනවා නම් ඒකට දැවිල්ල ස්වභාවයක් තියෙන හන්දා ඉතින් මේ පැක් එකට ඒක ගොඩක් වටිනවා. ඉතින් කහවල අඩංගු වෙන කර්කියුමින් කියන සංඝටකය ගොඩක් පවර්ෆුල් ඇන්ටිඔක්සිඩන්ට් එකක්. ඉතින් මේ කර්කියුමින් ගොඩක් උදව් වෙනවා වැඩිපුර නිකුත් වෙන මෙලනින් වර්ණය පාලනය කරන්න. ඒකෙන් ස්කින් එකට ලොකු එළියක් දෙනවා. ඉතින් ඊළඟට ඔයාලා කස්තුරි කහ වලින් තේ හැන්දක ප්‍රමාණයක් මේකට එකතු කරගන්න. තේ හැන්දක් හෝ තේ හැන්දක භාගයක ප්‍රමාණයක් ඔයාලට මේකට එකතු කරගන්න පුළුවන්. කස්තුරි කහ වලින් ටිකක් දැවිල්ල ගන්න නිසා තමයි මම ඔයාලට ෆේස් පැක් වලදී පොඩක් අඩුවෙන් දාන්න කියලා කිව්වේ. නමුත් මේ පැක් එකේදී අපි ටිකක් වැඩි ප්‍රමාණයක් එකතු කරගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ස්කින් එකේ තියෙන අර ඩල් ගතිය නැති කරන්න තමයි අපි මේ පැක් එකට කස්තුරි කහ පාවිච්චි කරන්නේ. ඊට පස්සෙත් ඔයාලා ඒ අමුද්‍රව්‍ය දෙන හොඳට ඒකට කම්බයින් වෙනකම් මික්ස් කරගන්න ඕනේ. මොකද ඒක ටික වෙලාවක් යනවා මික්ස් වෙන්න. ඉතින් මේ පැක් එකට මම ඊළඟට එකතු කරගන්නවා යෝගට්. ඔයාලා මේකට යෝගට් එකතු කරගත්තොත් පැක් එක හොඳට මූණට ආලේප කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි යෝගට් වල ලැක්ටික් ඇසිඩ් තියෙනවා. ඉතින් මේ ලැක්ටික් ඇසිඩ් වලට අපේ ස්කින් එක හොඳට ලයිට් කරන්න පුළුවන්. ඒ වගේම යෝගටුයි ලෙමනුයි එකට එකතු වුනහම ඒ කියන්නේ සිට්‍රික් ඇසිඩ් සහ ලැක්ටික් ඇසිඩ් එකට එකතු වුනහම නැචරල් බ්ලීචින් එකක් බවට පත් වෙනවා. ඉතින් ඔයාලට තවත් පෝෂණය වැඩි කරගන්න පුළුවන් මේකට යෝගට් එකතු කරගන්නවා නම්. එහෙමත් නැත්නම් ඔයාලට අපහසුතාවයක් තියෙනවා නම් යෝගට් මූණට ගන්න ඔයාලට පුළුවන් මේකට ඇලෝවෙරා ජෙල් එකතු කරගන්න. නමුත් මම ඔයාලට කියන්නේ මේකට ඔයාලා යෝගට් එකතු කරගත්තොත් ඔයාලට තවත් ලොකු ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඉතින් මේක තමයි ඔයාලා වෙනුවෙන් මම ආද ගෙනාපු පැක් එක. ඉතින් ඊළඟට ඔයාලා මේක මුහුණට ආලේප කරන්න ඕනේ. ආලේප කරන්න කලින් ඔයාලා අනිවාර්යයෙන්ම හොඳ ක්ලෙන්ස් එකකින් මූණ ක්ලෙන්ස් කරගන්න මතක තියාගන්න. මොකද ඔයාලා එළියට ගිහින් ආවම කුණු දූවිලි රැඳිලා තියෙන නිසා අනිවාර්යයෙන්ම ඔයාලා මූණ ක්ලෙන්ස් කරලා ඕනේ මේ පැක් එක පාවිච්චි කරන්න.
ඉතින් ඔයාලා මේක ෆේස් එකට පාවිච්චි කරාට පස්සේ මේක හොඳට මූණට ටයිට් වෙලා හිටිනකන් වේලෙනකන් විනාඩි 20ක විතර ප්‍රමාණයක් ඔයාලට ඉන්න පුළුවන්. 20ක් හරි විනාඩි 30ක් හරි කමන්නේ මූණට හොඳට ටයිට් වෙලා හිටිනකන් ඔයාලට මේක මූණේ තියාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේ පැක් එක අයින් කරන්න ඕනේ. අත් දෙක හොඳට තෙමාගෙන මූණ හොඳට තෙමාගෙන පැක් එකේ තියෙන ටයිට්නස් එක මුලින්ම අඩු කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාලා කවාකාරව මුහුණ අතොල්ලන ගමන් ස්ක්‍රබ් කරන ගමන් ටික ටික මේ පැක් එක අයින් කරන්න. ඔයාලට තේරෙයි මේක සාමාන්‍ය ප්‍රමාණයට අයින් වෙලා ඉවර වුණාට පස්සේ පොඩි ප්‍රමාණයක් මූණේ ඉතුරු වුණාට පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම ඇස් උඩ ඇස් යට ඒකෙන් ස්ක්‍රබ් කරන්න මතක තියාගන්න. මොකද ගොඩක් වෙලාවට අපි සන් ක්‍රීම් පාවිච්චි කරනකොට උනත් අපි ඇස් උඩ ඇස් යට ගන්න ටිකක් බයයි. ඉතින් අපි අනිවාර්යයෙන්ම මේක ඇස් වලට චුට්ටක් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් ඉතුරු වෙනකොට ඒ ඉතුරු වෙන ටිකෙන් ඇස් උඩ ඇස් යට හොඳට කවාකාරව ස්ක්‍රබ් කරන ගමන් හොදලා අරින්න. එතකොට ඔයාලට ඇස් වලටත් ප්‍රතිකාරයක් මේකෙන්ම ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මේක තමයි අද ඔයාලා වෙනුවෙන් මම අරගෙන ආපු වීඩියෝ එක. ඉතින් පැක් එක ඔයාලා ගාලා ඉවරුනාට පස්සේ හොදලා අයින් කරාට පස්සේ අනිවාර්යයෙන්ම ටෝන් එකක් පාවිච්චි කරන්නත් මතක තියාගන්න. ඔයාලා මේක සබන් ෆේස් වොෂ් දාලා හොදන්න නැතුව සාමාන්‍ය වතුරෙන් නිකන් හොදලා දාන්න. ඊට පස්සේ ඔයාලට පැය 3ක් විතර ගියාට පස්සේ ෆේස් වොෂ් එකකින් මූණ හොදන්න පුළුවන්. එතකන් ඔයාලා සබන් ෆේස් වොෂ් මුකුත් පාවිච්චි කරන්න එපා. එහෙනම් ඉතින් ආපහු තවත් අලුත් දවසකින් මම ඔයගලන්ව හම්බෙන්නම්. ගිහින් එන්නම්. බයි.